ඔයාලටත් මෙන්න මේ විදිහේ notification එකක් ආවද? internal storage running out කියලා. ඒ වගේම ඔයාගේ ෆෝන් එක ගොඩක් slow වෙලා තියෙන්නේ. ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම ඔගේ delete කළත් ඒත් storage මදි වගේ දැනෙනවද? හැබැයි මම guarantee කරලා කියනවා ඔයා මේ step 7 හරියට හදාගත්තොත් ඔයාගේ ෆෝන් එකේ කවදාවත් මෙන්න මේ විදිහට අනවශ්‍ය විදිහට storage pen එකක් නැහැ කියලා. ඉතින් මේක කරන්න නම් ඔයා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ඇයි ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට අනවශ්‍ය විදිහට storage පිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේක වෙන්න බලපාන පළවෙනිම දේ තමයි ඔයාගේ ෆෝන් එකේ junk file පිල්ලා තියෙන එක. ඉතින් junk file කියලා කියන්නේ අපි application එකක් පාවිච්චි කරනවා නම් මේ app එකේ user data තැන්පත් වෙන folder එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා කලින් පාවිච්චි කරලා delete කරපු apps වල app එක uninstall කරා කියලා මේ folder එක delete වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයා කලින් පාවිච්චි කරපු හැම application එකකම user data තැන්පත් වෙච්ච folder එකතු වෙලා මේවා අන්තිමට junk file එකක් විදිහට ඔයාගේ storage එකේ තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේක වෙන්න බලපාන අනිත් දේ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන photos, videos, ඒ වගේම documents duplicate වෙලා තියෙන්න පුළුවන්. ඩුප්ලිකේට් වෙලා කියන්නේ ඔයාගේ ස්ටෝරේජ් එකේ තැන් කිහිපයක එකම ඩොකියුමන්ට් එක තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක ඔයාගේ ස්ටෝරේජ් එක අනවශ්‍ය දේවල් වලින් නිකම්ම පිරෙනවා. ඒ වගේම අනිත් දේ තමයි ඔයා පාවිච්චි කරන හැම ඇප්ලිකේෂන් එකකම වගේ කැෂ් data store වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හරියට හදාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා ගොඩක් වටින වීඩියෝ එකක්. වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න කියලාත් මතක් කරනවා. ඔයා දැන් මුලින්ම Google එකේ file manager එක open කරගන්න. ඉතින් මේ app එක ඔයාගේ ෆෝන් එකේ නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ Play Store එකට ගිහිල්ලා මේක download කරගන්න. මේ විදිහට search කරන files by Google කියලා. එතකොට ආයෙත් මේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක open කරගන්න. දැන් ඔයාලට පේනවා මෙතන වම් පැත්තේ අයිනෙම ඉරිකැලි තුනක් තියෙනවා. මේක click කරගෙන clean කියන එකට යන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හරියම මේ විදිහට junk files කියලා එකක් තියෙනවා. මගේ junk files වල GB 1.03ක storage එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන මේ junk file කියලා කියන්නේ අපි මේ ෆෝන් එකට කලින් install කරලා තිබ්බ. ඒත් කියන්නේ දැන් delete කරලා තියෙන. හැබැයි කලින් install කරලා පාවිච්චි කරපු apps වල ඒ වගේ user data ෆෝන් එකේ ස්ටෝර් වෙලා තියෙනවා. ඒ වගේම අපි නිතරම පාවිච්චි කරන apps වල data වගේ දේවල් ස්ටෝර් වෙලා තිබිලා කාලයක් යනකොට මේක junk file එකක් විදිහට ස්ටෝර් වෙනවා. ඉතින් ඒවා තමයි මේ junk file කියලා කියන්නේ. ඒක ඔයා මෙතනින් clean කරගන්න. දැන් clear කියන එක දෙන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් junk file ටික ඔක්කොම clean වුණා. ඊට පස්සේ මෙතන යටින් බලා ගන්න පුළුවන් delete duplicates කියලා. ඉතින් duplicates කියලා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන files එහෙම නැත්නම් photos, videos වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. එකම දේ දෙපාරක් ස්ටෝර් වෙලා තියෙනවා නම් ඔයාගේ memory එකේ තැන් දෙකක ස්ටෝර් වෙලා තියෙනවා නම් තමයි මෙතන duplicates කියලා පෙන්නන්නේ. ඔයා මෙතන select file කියන එක click කරගන්න. එතකොට මෙතන ඔයාගේ duplicate වෙලා තියෙන file දෙක පෙන්නනවා. original එක original කියලා මෙන්න මේ විදිහට නමකුත් එක්ක පෙන්නනවා. ඒගොල්ලෝ ඒක duplicate එක මේ විදිහට පෙන්නනවා. ඔයාලට පුළුවන් දැන් මෙතන duplicates කියන එක click කරගන්න. all duplicates කියන එක. එතකොට ඔයාගේ duplicate file ටික විතරක් මේ විදිහට select වෙනවා. දැන් ඔයාලට බලන්න බලන්න මෙතන උඩින්ම පෙන්නනවා 71යි selected කියලා. මගේ duplicate වෙච්ච file 71ක් තිබිලා තියෙනවා. ඒක megabyte 108ක්. ඉතින් මේ megabyte 108 clean කරගන්න පුළුවන්. මෙතන යටින් තියෙනවා move files to trash කියලා. ඉතින් මේක click කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඒ files ටික delete වෙනවා. දැන් ඔයාලට බලන්න මම මේ duplicates කියන එකත් මෙතනින් අයින් වෙලා ගියා. ඉතින් ඔයා දැන් යන්න ඕනේ ආයෙත් මේකේ මුලටම එන්න. ඊට පස්සේ ඔයාලට ආයෙත් මේ ඉරිකැලි ටික ක්ලික් කරලා trash කියන එකට යන්න. ඉතින් මේ trash එකේ තියෙන දේවලුත් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් all items කියන එකේ ටික් එකක් දාලා delete කරගන්න. ඉතින් ඒ වගේම මම ඊළඟට කියලා දෙන ට්‍රික් එක තමයි ඔයා WhatsApp පාවිච්චි කරනවා නම් ඒ WhatsApp එක open කරගන්න. ඉතින් මේ උඩින් ඔයාලට බලන්න පුළුවන් තිත් තුනක් තියෙනවා. මේක ක්ලික් කරලා ඔයා දැන් setting වලට එන්න ඕනේ. මෙතන යටින් ඔයාලට බලන්න පුළුවන් storage and data කියලා. ඒකට එන්න. දැන් උඩින්ම තියෙනවා manage storage කියලා. ඒක open කරගන්න. එතන මෙන්න මේ විදිහට ටික වෙලාවකින් load වෙනවා. load වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන forward many times කියලා. ඉතින් forward many times කියලා කියන්නේ ඔයා එකම දේ WhatsApp එකෙන් send කරලා තියෙනවා නම් කීප සැරයක් ෆොටෝ, වීඩියෝ, ඔඩියෝ ඕනම දෙයක් වෙන්න පුළුවන්. කීප සැරයක් share කරලා තියෙනවා නම් ඒ ටික මෙතනින් පෙන්නනවා. ඉතින් එකම දේ දැන් දෙකක store වෙන ඉඳා ඔයාගේ storage එක full වෙන්න ඒකත් බලපානවා. එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මෙගාබයිට් ගන්න පෙන්වන්න තැන ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඒවා select all කරලා delete කරගන්න. ඉතින් ඒකට ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් මෙගාබයිට් 5කට වැඩිපුර size එකක් තියෙන කලින් වගේම ගොඩක් සැරයක් යවලා තියෙන files මොනවද කියලා. ඉතින් මේකත් මෙතන ක්ලික් කරගන්න. ඔයාලට පුළුවන් මෙතන select all දීලා delete කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ ටිකේ storage එක අඩු වුණා කියන එක. ඊළඟ කාරණාව තමයි ඔයාගේ Telegram එකට යන්න. Telegram එක මෙන්න මේ හරියින් ඉරි කැලි තුන ක්ලික් කරලා setting වලට යන්න ඕනේ. දැන් ඔයාලට මෙතනින් පහළට යනකොට බලා ගන්න පුළුවන් data and storage කියලා. ඒකට යන්න. එතකොට මෙතන උඩින්ම තියෙනවා storage usage කියලා. ඉතින් මේක ක්ලික් කරගන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන clear cache කියලා megabyte 482ක් මගේ පිළිලා තියෙනවා.
ඉතින් මට මේ මෙගාබයිට් 482 ස්ටෝරේජ් එකට ක්ලීන් කරගන්න පුළුවන්. මේ ක්ලික් කරන්න clear cache දෙන්න. ඉතින් ඊළඟ වැදගත්ම ට්‍රික් එක තමයි ඔයා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක. මම නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක. මේක ඕපන් කරගන්නවා මම දැන්. එහෙම නැත්නම් ඔයා Firefox එහෙම නැත්නම් Opera Mini එහෙම නැත්නම් වෙනත් මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඉතින් එතකොට ඔයාලට මේ උඩින්ම බලා ගන්න පුළුවන් තිත් තුනක් තියෙනවා. මේ ක්ලික් කරගන්න. දැන් ඔයා යන්න ඕනේ මේකේ setting වලට. ඔයාලට දැන් පුළුවන් මේ විදිහට පහළට scroll කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන site setting එකට යන්න. ඉතින් මෙතනුත් පහළටම scroll කරගත්තට පස්සේ මෙතන තියෙනවා data stored කියලා. ඒකට යන්න. ඔයාලට දැන් මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ වෙබ් බ්‍රවුසර් එකේ store වෙලා තියෙන cache data කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මේ උඩින්ම බලා ගන්න ඕන මේකේ මෙගාබයිට් 275ක් මේකේ මෙගාබයිට් 107ක් ඒ විදිහට මේ වගේ ෆයිල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ටිකත් ක්ලියර් කරගන්න මේ යටින්ම තියෙන delete all data කියන එක ක්ලික් කරගන්න. දැන් ඔයා මෙතන delete කෙනෙක් ක්ලික් කරගන්න. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකත් ක්ලියර් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ ට්‍රික් එක තමයි ඔයා යන්න ඕන වගේ ෆෝන් එකේ setting වලට. දැන් මේ විදිහට ටිකක් පහළට scroll කරනකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් apps කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ සමහර විට application කියලා ඇති. මේකට යන්න. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් see all apps කියලා තියෙනවා. මේක ක්ලික් කරගන්න. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට සිස්ටම් එකෙන්ම ආපු apps ටික වගේම ඔයා මේකට install කරලා තියෙන හැම application එකක්ම මෙතනින් පෙන්නනවා. ඉතින් මම දැන් කියලා දෙන්න යන දේ ඔයා වැඩිපුරම පාවිච්චි කරන apps වලට සතියකට සැරයක්වත් කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට එක application එකකට යන්නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළට scroll කරාට පස්සේ මෙතන තියෙනවා storage and cache කියලා. මේකට යන්න. මේක මෙතනින් පෙන්නනවා cache data. ඉතින් මගේ මේ application එකේ නම් cache data megabyte 165ක් තියෙනවා. ඉතින් මම මේ විදිහට clear cache කියන එක click කරනවා. ඉතින් මෙතන clear cache කරගත්තට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ cache data ටික clear වුණා. හැබැයි ඔයා වැරදිලාවත් මෙතන clear storage කියන එක නම් click කරගන්න එපා. ඊට ඔයා clear storage කියන එක click කරගත්තොත් එහෙම ඔයා phone එකට application එක install කරපු දවසේ තියෙන විදිහට තමයි app එක open කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා ඒක කරන්න එපා. ඔයා clear cache කියන එක තමයි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා නිතරම පාවිච්චි කරන හැම application එකකටම සතියකට සැරයක්වත් කරන්න. ඉතින් ඒ වගේම අනිත් දේ තමයි ඔය ෆෝන් එකේ පාවිච්චි කරන්නේ නැති ඇප්ලිකේෂන් තියෙන්න පුළුවන්. මේකේ සිස්ටම් එකටම ආපු සමහර ඇප් තියෙනවා අපි සාමාන්‍යයෙන් පාවිච්චියට ගන්නේ නැති. ඉතින් මේ ඇප්ලිකේෂන් ඩිසේබල් කරලා අපිට පුළුවන් මේකට යන ස්ටෝරේජ් එක ක්ලියර් කරගන්න. ඉතින් මම එකක් කරලා පෙන්නන්නම්. දැන් මට මේ ගේම් zone කියන ඇප්ලිකේෂන් එක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මම ඒකට ගිහිල්ලා මෙතන තියෙනවා ඩිසේබල් කියලා. මේ ක්ලික් කරනවා. ඩිසේබල් ඇප් දෙන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ඇප් එක ඩිසේබල් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේකට ගිහිල්ලා තියෙන අපි ස්ටෝරේජ් එකෙන් වෙන්න වෙලා තියෙන ඉඩ කොටස අපිට ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට කවදා හරි මේ ඇප්ලිකේෂන් එක ආයෙත් ඕනේ කියලා හිතනවා නම් මෙතන enable කියන එක ක්ලික් කරාට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක ආයෙත් එනවා. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ low budget phone එකක් නම් ඔයාගේ storage එක සාමාන්‍යයෙන් 4GB, 8GB, 16GB වගේ අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඔයාට ඔයාගේ phone එකේ storage එක නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ phone එකේ storage එක ඔයාලට ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඔයාට Google Drive එකෙන්ම දීලා තියෙනවා GB 15ක free cloud storage එක. ඔයාට Gmail address එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ Google Drive කියන cloud storage එකට access කරන්න. අපි Gmail account එකක් create කරනකොටම අපිට මේකේ GB 15ක free cloud space එකක් හම්බ වෙනවා. අපේ ෆෝන් එකේ තියෙන photos, videos, documents වගේ දේවල් මේ cloud storage එකට upload කරලා අපිට පුළුවන් අපේ ෆෝන් එකේ මේවා delete කරන්න. අපේ email address එකෙන් log වෙලා ඉන්න ඕනම තැනක ඉඳන් ඕනම device එකකින් මේවට access කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් එතකොටත් ඔයාගේ ෆෝන් එකේ storage එකේ මේවට යන ඉඩ අඩු කරගන්න පුළුවන්. ඉතින් මම දැන් කියලා දෙන්නම් ඔයාලට ඔයාගේ cloud storage එකකට කොහොමද ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයා පාවිච්චි කරන Android phone එක නම් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට drive කියලා application එකක් ඔයාගේ phone එකේ තියෙනවා. ඉතින් මේක ඔයාගේ phone එකේ නැත්තම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහලා download කරගන්න. Google Drive කියලා මෙන්න මේ විදිහට search කරගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට Google Drive application එක තියෙනවා. මේක update එකක් මොනවා හරි තියෙනවනම් මෙතන update කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක open කරගන්න. app එක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් නේ. ඔයා දැන් මෙතන මොනවා හරි upload කරනවා නම් මෙතන plus mark එක click කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේක ඇතුලේ folders වෙන වෙනම හදාගෙන ඒවට ඔයාලට අදාළ දේවල් වෙන වෙනම upload කරන්න. මම මෙතන folder එකක් create කරගන්නවා. මෙතන folder එකට නමක් දෙන්න. මම මේ විදිහට නමක් දීලා දැන් folder එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන plus mark එක click කරලා upload කියන එකට යන්න. දැන් මේ විදිහට ඔයාගේ file manager එක තමයි open වෙන්නේ. ඔයාලට දැන් පුළුවන් මෙතන උඩින්ම තියෙන ඉරි කැලි තුන click කරලා gallery කියන එකට යන්න. gallery ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් කැමති ෆොටෝ එකක් වීඩියෝ එකක් වගේ ඕන දෙයක් මෙතන select කරගන්න. මම මේක select කරලා මෙතන done කියන එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ෆයිල් එක අපේ Google Drive එකට upload වුණා. ඔයාලට ඕන නම් මෙතනින් ඒක click කරලා open කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ photos, videos වගේ දේවල් Google Drive එකට upload කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ storage එකේ මේ දේවල් delete කරලා දාන්න. ඉතින් මේවා delete කරා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ඕන වෙලාවක මේ ටික cloud එකෙන් download කරගන්න පුළුවන්. හරි.
එහෙනම් මම කලින් කිව්ව ස්ටෙප් ටික ඔයා හරියටම හදාගත්තා නම් දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා ආයෙත් ඔන් කරන්න. ඉතින් ෆෝන් එක ඔෆ් කරලා ඔන් කරාට පස්සේ ඔයාට අර කලින් තිබ්බා වගේ internal storage running out කියන මැසේජ් එක අයින් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කවදාවත් ෆෝන් එක ඔෆ් කරන්න නැතුව පාවිච්චි කරන කෙනෙක් නම් අඩුම මාසයකට සැරයක්වත් ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා විනාඩියක් වගේ තියලා ආයෙත් ඔන් කරන්න. ඉතින් ඔයා ෆෝන් එක කවදාවත් ඔෆ් කරන්න නැතුවම පාවිච්චි කරන එකත් ඔයාගේ ෆෝන් එකේ performance අඩු වෙන්න ගොඩක්ම බලපානවා. ඒ වගේම ෆෝන් එක ගොඩක්ම slow වෙන්නෙත් මේ හේතුව නිසා. ඉතින් ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මෙතන ඉන්න කාඩ් එක ක්ලික් කරලා ඔයාලට ඒ වීඩියෝ එකත් බැලීමේ හැකියාවක් තියෙනවා. ඒ වීඩියෝ එකෙන් මම සවිස්තරාත්මකව කියලා දෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙනවා නම් ඒක ස්පීඩ් කරගන්න කොහොමද කියන එකත් මම ඒ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න මම රිප්ලයි කරනවා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක press කරලා මගේ channel එකට එකතු වෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.